සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම 2026 අවුරුද්දත් ආරම්භ වුණා. අපි දන්නේම නැතුව 2025 ගෙවිලත් ගියා. එහෙම නේද? අතරම කාලය කියන එක අපි හිතන්නේ නැති තරම් වේගෙන් යනවා. අන්න ඒ නිසා අපි කියන සමහර වෙලාවට අයියෝ උදේ මම වැඩක් කරන්න හිතාගෙන හිටියා තවමත් කරගන්න ඕන හැබැයි දවසක් ඉවරයි කියලා. ඔක මම නම් ගොඩක් වෙලාවට කියන දෙයක්. මොකද සමහරවිට වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. දන්නේම නැතුව දවස් ඉවර වෙලා. ඉතින් 2026 එහෙම නොවි කොහොම හරි කාලේ කරගෙන තව වීඩියෝස් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තව පොත් ගැන ලේඛක ලේඛිකාවෝ එක්ක දිගින් දිගටම කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒව තමයි book with Pavniගේ බලාපොරොත්තු සහ ඉලක්ක 2026 අවුරුද්දේ. ඉතින් මුලින්ම මම මෙන්න මේ ටික කියලා ඉන්නම්. ඔයාගේ අතීතය තුළ සිද්ධ වුණ අහිමිවීමක් ගැන අත කල්පනා කළොත් ඒ කල්පනාව ඔයාට නොදැනුවත්වම ටිකක් වැඩි වෙලාවක් ඇදගෙන ගියොත් ඔයා සිතුවිලි රටාවට යට වෙන්න පටන් ගන්නවා. ඉන්පස්සේ සිද්ධ වෙන්නේ ඒ අහිමිවීමට අදාළ පුද්ගලයන් සංසිද්ධීන් සහ ඔයාට රිදවූ තවත් බොහෝ දේ මතක් කරමින් ඔයා සම්පූර්ණ දවසම ගෙවා දමන එක. ඊට පස්සේ ඔයා ඒ දවසට නරක දවසක් කියලා කියනවා. නමුත් ඒ නරක දවස ඔයා අවසන් කරන්නේ නරකින්මයි කියලා ඔයාට මතක් වෙන්නේ නැහැ. ඒ නිසාම ඔයාට රිද්දවන මතක එක්ක හැඟීම් එක්ක ඔයා නිින්දට ගිහිල්ලා ඊළඟ දවසෙත් උදෑසනේ මතක එක්කම ඒ හැඟීම් එක්කම ඔයා අවදි වෙනවා. ඔයා නොදැනුවත්වම ඒ අලුත් දවසත් ඒ රටාව ඔස්සේ තවත් අලුත් දවස් කීපෙකුත් ඔයා මේ හැඟීමෙන්ම ගත කරනවා. එතකොට ඔයාට නරක කාලයක් ලැබලා කියලා ඔයත් ඔයාගේ වටේ මිනිසුත් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අන්න ඒ විදිහට තමයි අපේ නරක දවස් ගෙවෙන්නේ සහ අපිට නරක කාල ලබන්නේ. 2025 අවුරුද්දේ ඔයාට මේ විදිහ නරක දවසක් තිබ්බනම් නරක කාලයක් තිබ්බනම් දැන් මේ කාලෙට ඒ දවසට අතීතයට එකතු වෙන්න දෙන්න. මේ පටන් අරන් තියෙන්නේ අලුත් දවසක් විතරක් නෙවෙයිනේ. අලුත් අවුරුද්දක්, අලුත් මාසයක්. ඉතින් මේ ජනවාරි 1 වෙනිදා ඉඳලා අතීත ජීවත් වෙන එක නවත්තන්න හිතට ගන්න. මේක කිව්වේ 11 පොතේ රමේෂ් වික්‍රමසිංහ. ඒකෙන් උපුටගත් එකක් තමයි මම දැන් මේ කියුවේ. මේ 2026 අවුරුද්දේ ඔයාලට අනිවාර්යෙන් බලාපොරොත්තු ගොඩක් ඇති. ඉලක්ක ගොඩක් ඇති. ඔයාගේ රස්සාවෙන් ඉදිරියට යන්න, ඔයාගේ උපාධිය සම්පූර්ණ කරගන්න, එහෙම නැත්නම් මාස්ටර්ස් එකක් කරන්න, ඔයාගේ අදොරක් හදන්න මේ වගේ ගොඩාක් බලාපොරොත්තු ඔයාගේ හිතේ අනිවාර්යෙන් තියෙනවානේ 2026 මේව මම කරන්න ඕනේ කියලා ඉලක්ක කරගෙනත් ඇති. හැබැයි මේ අතරේ ඔයාගේ කාලය වෙන් කරගත්තද ඔයා වෙනුවෙන්? ඔයාගේ ඉලක්ක ගොඩේ තියෙනවද ඔයා වෙනුවෙන් වෙන් කරපු කාලයක්? ඔයාගේ ආදරණීයන් එක්ක ගත කරන්න කාලයක්? එහෙම නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි ඔයාගේ ඔය ඉලක්ක එකතුවට ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් ඔයාගේ ආදරණීයන් එක්ක ගත කරන්න කාලයක් වගේම ඔයා වෙනුවෙන් ඔයාගේ සතුට වෙනුවෙන් ගත කරන්න කාලයකුත් වෙන් කරගන්න එක. කොකාකෝලා එකේ හිටපු CEO බ්‍රයන් ඩයිසන් එයා එක තියරියක් ප්‍රකාශ කළා. මේකට කියන්නේ ජග්ලි බෝල්ස් of life කියලා. ජීවිතේ බෝල. ජීවිතය කියන්නේ බෝල 5කට සමාන කළොත් ඔයා මේ බෝල 5 හැම වෙලාවෙම උඩ දදා වැටෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ තියරිය තව ටිකක් දියුණු වෙලා තියරියට තව දේවල් එකතු වෙලා මේක දැන් බෝල 6ක් කියලා කියනවා. ඔයා දන්නවද මේ කියන බෝල 6 මොනවෙන්ද හැදිලා තියෙන්නේ කියලා? බෝල 5ක්ම හැදිලා තියෙන වීදුරු වලින්. එකම එක බෝලයක් විතරයි රබර් බෝලයක් විදිහට තියෙන්නේ. ඉතින් හිතන්නකො බෝල 5ක් උඩ දාද්දි වීදුරු බෝලයක් බිමට වැටුනොත් මොකද වෙන්නේ? මේක අනිවාර්යයෙන්ම කැඩිලා බිඳිලා යනවා. එතකොට ඔයාට බැරි වෙනවා ආයෙමත් ඒ බෝලය පාවිච්චි කරන්න. එමත් නැත්නම් ඒ විනාශ වෙච්ච කායේ පාස්සවල හදලා අලවලා කරලා ගත්තට paludu තියෙනවා. හැබැයි රබර් බෝල එහෙම නැහැ. රබර් බෝල බිම වැටෙනවා කියන්නේ ඒක ආයෙමත් උඩට එනවා. ඔයාට බය වෙන්න දෙයක් නැහැ රබර් බෝල බිම වැටුණා කියලා.
ඉතින් බ්‍රයන් ඩයිසන් කිව්ව විදිහට මේ බෝල 5 තමයි වගේ රස්සාව, පවුල, සෞඛ්‍ය, යාළුවෝ, ඒ වගේම තමන්. කියන්නේ තමන්ගේ ආත්මය. තමන් වෙනුවෙන් ගෙවන ජීවිතය. මීට අමතරව අලුතෙන් එකතු වෙච්ච බෝලේ තමයි විනෝදාංශ කියන්නේ. එතකොට හිතාගත හැකිද මේ කිව්ව බෝල 6න් මොන බෝලේද රබර් බෝලේ වෙන්නේ නැත්තේ කියලා. සමහරට ඔයාලට හිතේ හොබි එක, එහෙම නැත්නම් සෝල් එක. නෑ, එහෙම හිතුවනම් ඔයා වැරදි. මොකද ඔයාට බිම දාන්න පුළුවන්, බිම වැටුණට බය වෙන්න ඕනේ නැති එකම බෝලේ තමයි ඔයාගේ රැකියාව. නැත්නම් ඔයාගේ කාර්යය. කෙනවා මුදල් හම්බ කරන දේ. මොකද ඔයා රස්සාව වෙනුවෙන් ඔයාගේ ජීවිතේ වැඩි කාලයක් කැප කරනවා නම්, ඔයා අනිත් දේවල් වෙනුවෙන් ඔයා කාලය කැප කරන්නේ නැත්නම් ඔයාට සිද්ධ වෙන්නේ රබර් බෝලේ රැකගන්න වීදුරු බෝල බිමට දාන්න වෙන එක. එක දිගට රැකියාව කරද්දී ඒක ඔයාගේ සෞඛ්‍යයට හානි කර වෙන්න පුළුවන්. මොකද ඔයාට සෞඛ්‍ය ගැන හිතන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට පවුල ගැන හිතන්න වෙලාවක් නැතුව යනවා. ඔයාගේ යාළුවෝ එක්ක ඉන්න, ඔයාගේ සතුට තියාගන්න, ඔයාගේ ඉන පීස් එක තියාගන්න. ඒ වගේම ඔයා කැමති විනෝදාංශයක යෙදෙන්නවත් ඔයාට වෙලාවක් නැතුව, ඔයා දන්නේම නැතුව ඔයාට ජීවිතේ හොඳම දේවල් අත්හැරෙනවා. අන්න ඒ නිසායි බ්‍රයන් ඩයිසන් මේ තීරය ඉදිරිපත් කරලා කිව්වේ රස්සාව කියන බෝලේ බිම දාගන්න බය වෙන්න එපා. ඒක ආපහු උඩට එනවා. ඒ කියන්නේ ඔයා රස්සාව ඔයා හිතනවා නම් ඔයාට මේ දේ නොකළොත්, ඔයා රස්සාව වෙනුවෙන් කැපකිරීම නොකළොත්, ඔයා මුළු පැය 24ම දවස් 365ම රස්සාවට කැප නොකළොත් ඔයාට රස්සාව අහිමි වෙයි කියලා ඔයා අමතක කරනවාට ඊට වැඩිය ගොඩක් වටින දේවල් ඔයා නැති කරගන්නවා. ඇත්තටම 2025 අවුරුද්දේදී අපි හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා ඩිට්ටසොලි කුණාටුවෙන් පස්සේ. එහෙම නේද? ඒ තමයි අපි හිතන්නේ නැති විදිහට අපි හරි හම්බ කරගත්ත දේවල්, අපේ පවුල, අපේ ආදරණීයන් අපිට නැති වෙලා යනවා කියන එක. කොච්චර සුළු වෙලාවකින්ද නායක ගිහිල්ලා ගෙවල් දොරවල් හැමදේම නැති වුනේ. තමන් එකට හිටිය තමන්ගේ හිත මිතුරන්, තමන්ගේ පවුලේ අය, දූ දරුවන් ඒ පස් ගොඩවල් වලට යට වුනේ. ඉතින් මේ අවුරුද්දේ හොඳට මතක තියාගන්න, මොන ටාගට් තිබ්බත්, මොනතරම් බලාපොරොත්තු තිබ්බත්, මේ හැම බලාපොරොත්තුවක් අතරටම තමන් වෙනුවෙන් කාලෙකුයි, තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කාලෙකුයි වෙන් කරගන්න. එහෙනම් ප්‍රාර්ථනා කරන 2026 අවුරුද්ද සුබම වෙන්න කියලා හැමෝටම. සතුටින් ඉන්න, හැමෝටම ආදරේ බෙදන්න. ඒක මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සත්තුන්ටත් එක්කම. අමතක නොකර ඔයාගේ කාලසටහනේ ඔයා වෙනුවෙන්, ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් ගත කරන්න කාලය වෙන් කරගන්න. එහෙනම් හම්බෙමු පොත් ගැන අරගෙන කතුවරු එක්ක මේ book with Pawan.